මාර ගියදි මම තියන්නේ. සෝමලා දාලාගේ බට්ටියක් ගාවා. තුමනාව දෙකේ වතු ටිකක් අබ්බන් දෙන්න ඕන. ඉතින් චන්ද බෝස්තනේ. ඒ සේනා නායක. ඩූ චන්දිල්ල නාස. අර ඇමරිකාට ලැබරි හදන ගානේ සේනා නායක කියන්නේ. ඒකයි ඔය ලැබරි දානවට මන්දිරට තව චන්දිල්ලන්න දෙනවා. යම්කෝ බලන්න. මේ උඩ තේදුනේ මේ පාර ප්‍රොමෝෂන් එකක් ගහගත්තා ඇති. වැඩ ටිකක් දිරන්න කලින් යන්න ඕන පොඩ්ඩක්. ආයිබෝන් ග්‍රාමසක මහත්තයා. ඒ වගේ නේ හැබැයි. අපේ අර මේ ඇමරිකාඩේ පොරයක් දිනනවා නේ මේ සැරේ. හන්දි ඇමරිකාඩේ මම දැක්කේ පොස්ට් එක ගහලා තියෙනවා. චන්දිල්ලනා කියන්නේ නැත්තත් දන්නේ නැහැ ඉතින්. බොරු නම් ඉතින් ආයි පෝස්ටර් ගහනවා ඒ ග්‍රාමසක මහත්තයා. අයියෝ මන් දන්න ඔයාලත් මේ ඉගෙනගෙන පත් වීම ගත්තට මෙලෝ රහක් නැහැ. ෂි. කියන්න හැබැයි කාටවත් දැන කියන්නේ බෑ. උඹ දැන් කිව්වම මගේ මට්ටම ගැන කතා කර කර ඉන්නේ. මේ ගාමසේ උඩට ආවේ දේශපාලනේ උදව්වේ. මම 8 පාස් වුණේ කියලා කලිය. ඔබ කාටවත් දැන් කියන්න බෑ ගම එකෙකුටවත් හරි. ඕකම හිතුණා. මම මේ නාහා හිටියට මම නම් ඉතින් ඔය තැන කියව යන්නේ නැහැ. කොහොම කියන්න හැමෝටම කියන්න ගිහිල්ලා ගමේ හොඳ පිරිමි චීත්තේගේ කනට වැටුනොත් ඉතින් ඔක්කොම සුම්මයිල්ලේ තමයි ඈ. පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න ග්‍රාමසේ මහත්තයා. අපි නම් ඉතින් ඔය කාටවත් කියන්න යන්නේ නැහැ. ඉන්නවනේ ඉතින් පිරිමි චීත්තනේ જાතිය. දන්නවනේ තේරෙන්නේ නැතුව නෙමෙයිනේ. අපෝ මන් දන්නේ නැහැ. වැඩක් නෑ. දැන් ඔය ආපු කාරණා කිව්වම මහත්තයා ඒක අඳුරානේ ඔය විවාඩක් නෑ ඌට වැඩක් කරගන්න ආවේදී මේ බෑ කියන්නේ දු කරලා දෙන්න ඕනේ ගමේ කොල්ලෝනේ දන්නවනේ ඕන සප් එක්ක ඉන්නවා කියලා නේද මට පුළුවන් දෙන්නවා කරලා දෙන්න. ආමිකටවත් යන්න කියලා ඉතින් අපි බැලුවේ මෙහෙම ඉඳලා බෑනේ හැමදාම මේ උදව් කරලා දෙනවද චරිස්සාතිකල් ලියව ගන්න තියෙන්නේ මගේ චරිතෙත් හොඳයි ඉතින් ගමේ ග්‍රාමසේක මහත්තයාට කියන්න ඕනේ නෑනේ අපි ඕන දෙයකට ඕගොල්ලන්ට ඉන්නවනේ සප් එකට මේ කොඤ්ඤම් උදව් පොඩ්ඩක් කරලා දෙන්න පුළුවන් නේද අපිත් ඉතින් ඔය කොඤ්ඤම් සලකලා බලන්න දන්නා ඉතින් අපිට උදව් කරා කියන්නේ වරදින් නැහැ ග්‍රාමසේක මහත්තයාට අපි ඔබට අපෝ අමුඩ ගන්න පාදියා තුඹට දෙයි මම චරිත සාතිකේ බෝන ග්‍රාමකින් චරිත ඉල්ලන්නේ මගෙන් නම් ඉල්ලන්නව දෙන්නේ නැහැ ඔබට දවස් 3ක් ඇතුළත චරිත සාතිකේ හම්බුනේ නැත්තම් අමුඩ නෙමේ හෙළුවෙන් දුවන්නේ හෙළුවෙන් හරිද නොකියවා කියන්න පා මේවට මේ පිම්බත් කෙලින්ද ඇවිල්ලා ග්‍රාමසේක මහත්තයා ඔයාගේ අට පාස් එකත් මම හැමතැනම කියවනවා ඉදනත් හරිද අපි කීත්ත නෙමේ කීත්ත කරගන්න එපා අපි හරිද ඕගොල්ලන්ට මේ මෙච්චර සප්පයක් දීලා සි මොනවද අප්පා කොල්ලෙක් දිනු වෙනවට කැමති නැහැ ඊර්ෂියාව පැලෙන්ඩ ඊර්ෂියාව තක්කින් මම කරලා බලපන් උඹට දිනන්න වන්ද දිනන්න කියලා ගහන සුපිරි ඈ කපනවනේ මචං අර සමතලා කරලා දානවා ගහමු බලපන්ස බඩෙන් ඈ අරෙන්කෝ කරල් ටික සරුවට හැදිලා නම් තියෙනවා ඔව් කපන්නත් බෑ පාන්ටි දෙමුනා මට කියන්නේ දියා මං කපන්න කප්පා පුළුවන් Putra, kapawang bang? ගාමසේවක එන්න කලින් කපන්නත් ඕනේ ඈ ඉක්මන් කරපන් ඈ මොකද වැඩ ඇරිලා එන වෙලාව නැත්නම් අද හිරේ තමයි යන්න වෙන්නේ අපිට දෙන්නට
කාමසේක මහත්තයා කාංගලද මොකද ගස් කපන්නද? වත්යයිතිකාරයගෙන් නම් ඇහුවා. අත්‍යයිතිකාරද කාමසේක මන්ද කාමසේක? මගේ මාමන්ඩි. මොකා? ඔය මගේ දුව දෙන්න ඔබට? ඒ මම හරියන්නේ නැත්නම් ගාමසේ මහත්තයා. හරියන්නේ. මගේ දුවක් දෙන්න පුළුවන් තපුසාගේ බේබද්දකුට. ඒක නෙමෙයි දැන් කාංගල දාම් ගස් කපන්නේ. අත්‍යයිතිකාරයන් කිව්වනේ. ඌ දැන් පර්මිට් දුන්නාද දැන්? එයා නම් මට පොමිට් එක දුන්නා. ඒ තමයි පොමිට් එක දුන්නේ නැත්තේ. දැන් තපුසේ ආවද මගේ පර්මිට් එක ඉල්ලන්න? ආවේ නැහැ. මේ චූටිසු දෙව්වා කරන්න බෑ. හරි දැන් ගහ කපලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මම ගේ හදන්න පොඩ්ඩක් අර කාමරේ කැලලක් තියෙන එකට වහලෙට ගන්න තමයි. ආවට ඔබ හම්බෙන්න දෙන ඒක නෙමෙයි මට පොඩි මොකද ගාමසේ මහත්තයා? පොඩි ලී ටිකක් ගෝනා මට. ඔබ ගහ කපලා මගේ ගෙදරට දාපන් ගෙදරට කියන. යකෝ මේ පොඩි ගහේ මොකද ගාමසේක මහත්තයා? ලී ගන්න පුළුවන්ද? මොකද්ද පොඩි ගහ ඒකනේ. හැබැයි මම පොලිසියට කියනවාද? කව දෙනවද මට? පොලිසියට නම් කියන්න එපා ඉතින්. හරි උඹට භාගයක් මට භාගයක්. කරගම එන්න. ආයෙනම් කරමුකෝ ඒ එලා විදිහ. මං ගින් එන්න. එහෙනම් හරි. අවශ්‍ය දෙන්නකෝ. හරි හරි. මේක හරියන්නේ නැහැ. හැමදාම උ කොහොමයි තින්නම් ගිහපන්. ගාමසේකයා ගාවට ගියා චරිත්සාතිකයක් ගන්න කියලා. හරිද? මේ කචරිත්සාතිකෙ දෙන්න බෑ කිව්වා කියහන්කෝ. මං හොද කානේ බං චරිතය අවුල්ද කියහන්කෝ මගේ. ආයෙ දැන් මං කියන විදිහට මං බලන්න. කියන් බලන්න. සීරුවෙන් ඉඳපන්. මාසෙන් ඉඳපන් බලන්න. යකෝ උඹ වගේ කෙට මොන චරිතා ටික. යකෝ සීරුවෙන් ඉන්නේ මෙහෙම. යකෝ සීරුවෙන් ඉන්න. සීරුවේ සිටින් කියද්දි ඔහම ඉන්න ඕනේ. පාසුවේ සිටින් කියද්දි ඔහම ඉන්න ඕනේ. යකෝ උඹලා දන්න ආමියක ගැන මේක හරියට හරි බාමියකට යන්න ඕනේ. යන්න ඕනේ. උඹ යන්න ඕනේ කොහොමද? අපි යගේ උන් යන්න කොහොමද? උන්ට පැඩියාව තියන්නේ. පැලියාව තියෙන්නේ. දෙන්න ඕනේ උන්ගේ. පැලෙන්න. ඒ යන් චූටි සුද්දයි මාළියනවා බං. අම්මට සිරි. කොහෙද බං මුන් දෙන්න මේ පොරකුත් උස්සයි යන්නේ. මුකේකට හරි කොටන්නව දෝක හැබැයි එකසරේකුත් මිනිහම් මරන්නම් ගියා ඈ. යමන් බලන්න යමන්. කර යමන් බලන්න. කොහොමාරි බැන්නනේ ගාමසේ ගෑද්දි. යකෝ ඌ වෙද්දි දුවන්න නැතුවයි. උඹලා මා කීත්තනේ බං මම් බලපන් ඒකට ගාමසේ වගේ දුව ටෝක් කරන්නේ. ඒ වගේද පොලිසියලන් ගිහිල්ලා කූරුවනම් කරද්දි. උඹට තේරෙයි එතකොට. සැප. තියන. උඹ දන්නේ මම කරපු වැඩ. ඌ සේව් කරගන්න ගේ හැටි දෙයක්ද බං මම ඒකයි එතන හිටියේ. ආහා ඒව වැඩ නෑ යමන් කොමන් යමන්. මලියා ඉන්නවා බා. අඩෝ යමන්කෝ බලන්න. ඒ මලියා. අම්මට රෙට්ටෝට සුත්තා. මොකද ඉතින්? කොහෙද? කොහෙද බං මේ යන්නේ ෂර්ට් ගලව? ඕ තොපි ගාව තියෙන ගඳ ගස්සක් කැපුවද? ඕ බං ගහක් කපන්න ගියා. මං හිතුවා මිනිහක්ව මරන්න ගිහලා කියලා යන්නේ. කොහෙද යන්නේ? මේ ගියා බං ගාමසේකට කියලා චරිස්සාදයක් කියලා ගන්න. දෙන්න බෑ කිව්වා ගියාන්කෝ. මට දෙන්න හිතුණා වං අත පුරවලා පුරවා දෙන්න ඕනේ උන්ට බං. මොකද සිද්ධ වෙන්නේ මොකද දැන් මොකද ඔබ දන්නවද මාර සිද්ධියක් කියවන බං ඔකද මට මොකද ඔය ගාමසේකව හිටියට හරියද ඔබට කියන්න මේ බොරු නම් අහස පොළොව මූලන අපරාධ ඔක කරන්නේ යා මොකද්ද ගෑනු ඇස්සේ රිංගනවා හරිද ඕක ඔය සුදන වගේ ඈ නෙමේ ඔව් මට ගාමසේව ගියා ඔබ කටවන් හිටපිය තෝ මොනවද දන්නේ තෝ මේ මාත් එක්ක දැන්නේ හම්බුනේ මගින්නේ තෝද මම ගාමසේක ගාට යන්නේ ඔව් කටවන් හිටපන් ඈ මේ තෝ මේ ඌටි සුද්දා මේ අපෝ ගියන් ඔය දැන කොට කියන්න හරියද ඕක අට පාස් වෙලා ඇවිල්ලා තියෙන්නේ යකෝ ඡන්ද මොකද්ද රෙද්දකින් ඇවිල්ලා තියෙන්නේ ඈ යකෝ මට කිව්ව ඡන්ද ගීලා අපි යුව මෙව කරලා මේ උඹ හැබැයි උඹේ ඇටි දන්නවා ග්‍රාම සේවකයා දුව ටෝක් කරනවා කියලා තාරංචි ඈ ඌ වැඩන්නේ මේ මගේ මොකද්ද තියෙන අඩුපාඩුව කියන්කෝ ආමිකට යන්න උඹ ආමිකට යන්න අයියා අඩෝ මේ කොල්ලන්ට හරියට තොපි පැලෙන්න බෑ බං හරි උනොත් දැක්කි හොඳයි මගේ ගාන මොනවද නැත ආදරේ ගස් ගඳයි හැබැයි ඈ කොඩි විද්‍යාව මොකද්ද මායි මේ ගහ කප හිටියා අමු පිනානේ මූ දුන් දිව්වා අමු පිනා වල් ගොන ගොම් මනා කිව්වලු මූ දිව්වා එහෙම කතා කරන්න එපා ඉතින් ඕ බං බලත් හරි ආවා මූ දිව්වා හරිද දිව්වන් පස්සේ මම එතන හිටියා ගාමසේවකයා විල්ලි ලැබුවනේ දැන් උඹ කායෙන් අවසර අරන්ද ගහ මේ ගහ කපන්නේ එහෙම ඇහුවා උඹට කියන්න තිබි ග්‍රාම සේවකයා දෝන්නේ නැන්දගෙන් අවසර ගත්තී කියලා මම කිව්වා අහනවා උඹ වැඩ නැහැ ඊට පස්සේ ඕක කියන්නේ මේ ගහෙන් භාගයක් ඕනේ කියලා ඊයේ සොච්චංග හබ්බන් කැපුවේ අර මගේ ගේනේ තිබ්බ තින්ගිරි ගහබා ඊයක කැපුවේ අප්පට සිරියන මොකද කියන්නේ ඕකයි ගෙට ගිනි කියමුද ගෙට ගිනි කියන්නේ මේ පොල් කඩ මොක අපින්නේ හැමදාම කරන්නේ පොල් කඩ පොල් කඩන්න එල්ල මාළි එල්ල අංගන්න අහුලන්න. හරි අඟුල සෙට් එක නෑම හරි වරෙන් පුරේ පාරක් දාමු 3 2 1 හරි එන මට ගේම දෙමු ඈ අනිවාර්යෙන් හයි වෙද්දින් ඈ හයි දියම මාත් එක්ක එල යම දැන් ඒකත් දෙන්න ඕනේ. ගාමසේක හැමදාම අවශ්‍ය ෂොට් එක දාලා නෙන්නේ ඒකින් ඕකට ගානක් නෑ හරි එන පළයලා ගෙවල වල පළයලා අපිත් යන්න මට දුවක් බැලිය හැකිනේ
තොපි කොහෙද යන්නේ? තොපි ගියා හට්ට. යයි. හරි බා. බයි එනගේ. බයි. මේ වැඩේ කරන්න බෑ හැමදාම ඕක. මේ ගහෙන් කඩපන්. අද මේ ගහෙන් ඉඳන් පටන් ගන්න. ඌ වැඩි කරපන් දීප්පේ. යකිනකෝ. දැන් මොනමයි කමන්නේ. සේවානේ පඩකිය ඔක්කොම ටික පුරුම බහරි කමන්නේ. ඒක බලපිය ගාන දෙනවා කියලා. වැඩට යන්න තියෙනවා. පොල්ඩිය කඩා ගන්න දෝනා. පොල් කඩ නැත්නම් ගෙදර යන්නේ විසමක් දෙන්න දෙන්න. අප්පඩ දිරි පොල් කඩන්න. සල්ලිත් නෑ. කමන්නේ. චූටි මාළි මගේ ගන්න කරලා දෙන්න. චූටි මාළි යන්නේ එන්නේ. මතක් කරනකොට යනවා. ඒ කියන්නේ නිකන් කඩා ගන්න. චූටි මාළි. චූටි මාළි. වැඩ වැඩකට යනවද? නෑ ඔය ගියා සුත්තාර වැටේ. අපේ මේ පොල් ගස් වල පොළු පැහිලා කඩන්නත් දෝනා. ඒක තමයි. යන්කෝ බලන්න. යන්න බලන්න. යන්කෝ. මේ ගහේ පොල් නෑ සේරම කාටි දින් දින්නේ අර බලන්නකෝ. ගාමසේක මහත්තයෝ. අර ඇයකෝ. මේක තිබ්බ පොල් කොයි? ඒක තමයි ඉතින්. මේ වඳුරන් ගෙඩි දඩලේ නෝ හරියන්නේ නැහැ. රජේ වායුව කොක තිල්ලන්න ඕන මුණ්ඩ වෙඩි දෙන්නේ. යම් ඊළඟ ගාඩ බලන්න. යන්කෝ බලන්න. තාන් අර ගහ තමයි. මේ ගහද? ඕ ඇම්බික් ගහන චූටි. ඊරුණාට බඩ බුදිනිය. ඒක කොහෙද පොඩි එන්නේ කෙන්නෑනි. බලන්න ග්‍රාමසේව මහත්තයෝ සේරම කාටි දින්. මොකද ගහ බලන්නද පොල් නැහැ කියන්නේ. ඉතින් අපි ඊර අපේ සෙට් එකත් එක සේරම කැඩුවනේ. ඒක නෑ. ඕ කැඩුවා. ඊයරා ඔපිට Hilain, ia lagu tu nevat